ආයුබෝවන් Sustainable Tourism in Sri Lanka. අපි මුලින් බලමු Sustainable Tourism කියන්නේ මොන වගේ මාතෘකාවක්ද කියලා. Sustainable Tourism වලදී අ, අපි සැලකිල්ලට ගන්නවට ඕන දිගුකාලීන අවශ්‍යතා සමතුලිත කරන අතරතුරම ඒ වගේම මෙහි විසිටර්ස්ලා environment and local communities වලට benefits ලැබෙන්නට ඕන. ඒ වගේම මේ tourism industry එක ඇතුලේ long term viability එකක් තියෙනවා. අපි මේකෙදි ගත්තාම මේ ෆ්‍රේම්වර්ක් එක ගත්තාම economic, social and environmental impact එක තියෙන්න ඕනේ tourism වලදී. මේ මේ impact එක වර්තමානයේ වගේම අනාගතයටත් මේකේ benefits ලැබෙන්නට ඕනේ. අපි tourism එකදී මම මේ කතා කරන මාතෘකාව ප්‍රධාන වශයෙන්ම කොටස් කිහිපයකට වෙන් කරලා තියෙනවා. core principles of sustainable tourism, රිටිගල මවුන්ටන් යන hidden gem කියලා අපි හඳුන්වනවා. ඒ වගේම රිටිගල මවුන්ටන් එකේ biodiversity and ecological value of රිටිගල, ඒ වගේම historical cultural values, ඒ වගේම conservation. මේ conservation කියන මාතෘකාව ටිකක් ගැඹුරට කතා කරනවා. රිටිගල මවුන්ටන් එකට conservation අවශ්‍ය ඇයි? ඒ conservation කරන්නේ කොහොමද? ඒකෙන් ලැබෙන benefit මොනවද? ඒ ලැබෙන benefit අපි monetization කරන්නේ කොහොමද? ඒ නිසා ඒකේ ජීවත් වෙන ප්‍රජාවට පරිසරයට ලැබෙන benefits ගැන හොඳින් අවබෝධ කරගන්න සූදානම්. Right. Core principle of sustainable tourism. Core principles. අපි මේ principles කීපයක් ගැන කතා කරනවා. Environmental sustainability, social and cultural sustainability, economic sustainability. එන්වයරන්මන්ටල් සස්ටේනබිලිටි අපි ගත්තාම ස්වභාවික සම්පත් එම ජෛව විවිධත්වයක බලන්න පුළුවන් නෙගටිව් ඉම්පැක්ට් මිනිමම් කරලා ඒ පරිසර පද්ධතින ආරක්ෂා කරගෙන ස්වභාවික උරුමයන් ආරක්ෂා කරගෙන පරිසරයට වෙන්න පුළුවන් හානිය අවම කරගෙන කොහොමද මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක පවත්වාගෙන යන්නේ කියන එක. ඊට පස්සේ කල්චරල් සෝෂල් ඇන්ඩ් කල්චරල් කියන මාතෘකාවටදී අපි බලනවා දේශීය සංස්කෘතින් සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ඒවා වටිනාකම් වලට ගරු කරලා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගන්න අර්ථවත් විදියට මේක ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ අපි ඉකොනොමික් සස්ටේනබිලිටි වලදී අපි මේ දේවල් අපි දිගුකාලීන අවශ්‍යතාවයන් නිර්මාණය කරගෙන රැකියා අවස්ථාවන් නිර්මාණය කරගෙන ප්‍රාදේශීය ජනතාවගේ ආදායම් මට්ටම් ඉහළ නමා ගැනීම සහ දරිද්‍රතාවයන් පිටුදකිමින් අපි මේ සංචාරක ව්‍යාපාරය පවත්වා ගන්නේ කොහොමද කියන එක. Environmental sustainability එකද minimum negative impact natural resource and biodiversity එක අපි කියන සැලකිල්ලට ගන්නවා. ඒවයි conservation අපි ගන්නවා. ඊට පස්සේ අපි මේ ගැන ටිකක් වැඩිපුර කතා කරමු. Reduce efficiency, water reduction, biodiversity conservation, ecosystem respect කරනවා. ඒ වගේම carbon pollution minimum කරනවා. මේ කතා කරපු දේවල්ම තමයි මම මෙතනදී ගන්න. රෙඩියුස් කරනවා වෝටර් ඒ වගේ ඉම්පැක්ට් අපි මිනිමම් කරන්න ඕනේ එන්වයරන්මන්ට් එකට. ඒ හරහා කරන්න ඕනේ අපි පරිසරය ආරක්ෂා කරගනිමින් පරිසරය සංරක්ෂණය කරගෙන අපේ සංචාරක ව්‍යාපාරය ගෙනියන එක. ඒ වගේම අපි ඊළඟට අපි කතා කරනවා social and cultural sustainability. අපි මේකෙදී කතා කරනවා කල්චරල් රෙස්පෙක්ට් කරනවා. අපි කල්චර් එකක් තියෙනවනේ ඒ කල්චර් එක රෙස්පෙක්ට් කරලා අපි ඒක ආරක්ෂා කරගන්නවා. ඒකේ හෙරිටේජ් අපි එක තියෙනවනේ හෙරිටේජ් වලට කොහොමද අපි ආරක්ෂා කරගන්නේ? කමියුනිටි එම්පවර්මන්ට් කරනවා. එතකොට කමියුනිටි එකට මේක ලැබුණ නැත්නම් මේ ටුවරිසම් එකේ බෙනිෆිට්ස් ලැබුණ නැත්නම් ඒවා පවත්වාගෙන යන්න බෑ. ඊට පස්සේ විසිටර් අවේර්නස් අපි හොඳින්ම පවත්වාගෙන යන්න ඕනේ. ඒක තමයි අපි කල්චරල් සස්ටේනබිලිටි වලදී කතා කරන්නේ. ඊට පස්සේ ඉකොනොමික් සස්ටේනබිලිටි වලදී
දේශීය අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නවා වගේම ඒ ආර්ථික මෙහෙයුම් අපි ආර්ථික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නත් ඕනේ. ඒකේ දුප්පත්කම අපි පිටු දැකලා ආර්ථික අවශ්‍යතාවයන් ආදායම් ව්‍යාප්තිය සාධාරණව හැමෝටම ලැබෙන විදියට පවත්වාගෙන එක තමයි ඉකොනොමික් සස්ටේනබිලිටි වලදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඉකොනොමික් එක ඒ වගේම ඉම්ප්ලිමන්ටේෂන් ස්ට්‍රැටජිස් ටිකක් අපි මේකදී අතුර ගන්නවා. කමියුනිටි බේස්ඩ් ටුවරිසම් එක, ඉකෝ ටුවරිසම් එක, හෙරිටේජ් ටුවරිසම් and responsible tourism කියන මේ කාරණා ටික අපි ස්ට්‍රැටජිස් විදිහට ගන්නවා. අපි මේකදී වැඩිපුර කතා කරොත් එහෙම ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ පරිසරයට, කමියුනිටි එකට, හෙරිටේජ් එක අපි ආරක්ෂා කරන්න ඕනේ. උරුම සංරක්ෂණය කරන්න ඕනේ. ඒ වගේම රෙස්පොන්සිබල් ටුවරිසම් කියන එකේදී අපි මේ සංචාරක ව්‍යාපාරය ඍණාත්මක බලපෑම් අවම කරගනිමින් අපි වගකීමෙන් යුතුව මේ ව්‍යාපාරය පවත්වාගෙන යන එක. ඊට පස්සේ සස්ටේනබල් ටුවරිසම් එක කොහොමද අපි ප්‍රැක්ටිස් කරන්න කියන්නේ. එතනදී අපි බොහොම කෙටියෙන් කතා කරනවා ලිමිට් විසිටර් ලිමිටඩ් කරනවා. අපි ඒ වගේම employment opportunities for local residents ලැබෙන්න ඕනේ. ඒ වගේ කාරණා ටිකක් තියෙනවා අපි ඉදිරියේදී කතා කරමු. limit visitor numbers, fair employment, green certification, renewable energization, protected areas, educational programs, benefit shares මෙන්න මේ වගේ දේවල් මත තමා මේක අපි පවත්වාගෙන යන්න ඕන. ඒ කරුණු මගහැරීමෙන් වෙන්නේ අපිට මේ සස්ටේනබල් කියන එක කාරණාව පවත්වාගෙන යන්න බෑ. ඒ වගේම අපි කතා කරන්න ඕනේ මේ මගේ මාතෘකාවේදී රිටිකල් මවුන්ටන් හිඩන් ජෙම් එකක් විදිහට අපි සලකනවා. මේක රිටිකල කන්ද එහෙමත් මේක පිහිටලා තියෙන මුහුදු මට්ටමේ සිට මීටර් 766ක් විතර ඉහළින් තියෙන්නේ. උතුරු මැද පළාතට අයිති පළවෙනි සියවස දක්වාම මේ විදිහට ඉතිහාසයක් වදිනවා. ඒ වගේම මේකේ පුරාවිද්‍යාත්මක වටිනාකම, නටමුන්, සෙල්ලිපි, බෞද්ධ ආරාම සංකීර්ණ මේ වගේ දේවල් වලින් මේක තියෙනවා. ඒ වගේම මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේකේ බයෝඩයිවර්සිටි එක. ශාක හා සත්ව ගත්තාම ඩයිවර්සිටි එක ඉතාමත් ඉහළ මට්ටමක තියෙන මවුන්ටන් එකක් විදිහට තමයි අපි සලකන්නේ. ඒ ගැන වැඩි විස්තර මේ ප්‍රසන්ටේෂන් එකේ කොටස් තියෙනවා. උස කීයද, දිග කීයද, පළල කීයද, ඒ වගේම මේකට අක්කර කොච්චර ප්‍රමාණයක් අයිතිද ඒ වගේ දේවල් තොරතුරු ටිකක් මම මේ ස්ලයිඩ් එකේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඇයි අපිට මේක වැදගත් වෙන්නේ කියන එක. අපි කාරණා තුනක් අපි අඳුන ගන්න තියෙනවා. ඒකෙදි මධ්‍යම සංස්කෘතික අරමුදල. ඒ කියන්නේ කල්චරල් සෙන්ට්‍රල් කල්චරල් ෆන්ඩ් එකකින් මොනිටයිසේෂන් වෙන මේ හිස්ටොරිකල් වැලියු එකක් මේකේ තියෙනවා. එතනදී ඒ දේවල් ආරක්ෂා කරගෙන පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම අපි ගත්තාම අපි එන්වයරන්මන්ට් එක ගත්තාම සස්ටේනබල් ටුවරිසම් ප්‍රැක්ටිස් කරද්දී ගොඩාක් වැදගත් කොටස් තියෙනවා. ඒකයි ඉකෝ ටුවරිසම් වලදී බර්ඩ් වොචින් වගේ දේවල් ගොඩාක් අපිට තියෙනවා මේ පරිසර අත්දැකීම් ගන්න. ඊට පස්සේ අපි කතා කරනවා රිටිකල් ෆොරස්ට් එක ඇයි අපිට වැදගත් වෙන්නේ කියලා. රිටිකල් ෆොරස්ට් එක ගත්තාම නෝ සෆාරි ජීප් තියෙනවා, අන්කවුන්ටඩ් ජංගල් එකක් මේක. ඊට පස්සේ ඇඩ්වෙන්චර් ඇන්ඩ් හයිකින් ටුවරිසම් තියෙනවා, ෆොටෝග්‍රැෆි ඇන්ඩ් නේචර් වලට අපිට යන්න පුළුවන්. ඒ වගේම හයි ඉකෝ වැලියු සිස්ටම් එකක් මේකේ තියෙනවා. යුනික් හිස්ටොරිකල් ඇන්ඩ් ආකියොලොජිකල් වැලියුස් ගොඩක් මේකේ තියෙනවා. මෙන්න මේවත් අපි ස්ටඩි කරන්න ඕනේ.
lost world එකක්. එමත් නැත්නම් අපි කියනවා rare world එකක් විදියට. no safari jeep mystical vibe එකක් තියෙනවා. untouched jungle එකක් කියලා කියනවා. යාල වගේ සීගිරිය වගේ crowded area එකක් නෙමෙයි, බොහොම අඩු පිරිසක් තමයි මේකට සහභාගී වෙලා තියෙන්නේ. ඒ හින්දා මේක ගොඩාක් වැදගත් එක අපිට අඳුනගන්න එක. ඊට පස්සේ අපි historical values ගොඩක් තියෙනවා. මේවා පළවෙනි සියවස දක්වාම කාලයකට දිව යන, ඒ වගේම අනුරාධපුර රාජධානිත් එක්ක සම්බන්ධතාවයන් තියෙන, පොළොන්නරුව රාජධානිත් එක්ක සම්බන්ධතා තියෙන, බොහොම ඓතිහාසික වැදගත්කම, පුරාවිද්‍යාත්මක වටිනාකම් ගොඩක් තියෙන අ, පුරාවිද්‍යා රක්ෂිතයක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉකෝ වැලියු එක කොහොමද අපි ගත්තාම ලෝකල් කමියුනිටිස් වලට කොහොමද කන්සර්වේෂන් එකේදී අපි මේක ගැන හිතන්න ඕනේ විදිය, ඇඩ්වෙන්චර් ඇන්ඩ් හයිකින් ගත්තාම කොහොමද මේ රිටිගල කරගන්න පවත්වාගෙන යන්න පුළුවන් කියන එක මේ ස්ලයිඩ්ස් වලින් අපි තියෙනවා. ඒ වගේම අපි ඉකෝ වැලියු සිස්ටම් එක ගත්තාම සස්ටේනබිලිටි එකක් පවත්වාගෙන යද්දී වයිල්ඩ් ලයිෆ් කන්සර්වේෂන්, ලෝකල් කමියුනිටි සපෝට් කරන්න ඕනේ. නේචර් එක ආරක්ෂා කරන එක ගැන මේවා අපිට දැක ගන්නට පුළුවන්. ඊට පස්සේ අපි ඇඩ්වෙන්චර් හයිකින් ගත්තාම වෝටර්ෆෝල්ස් තියෙනවා, මෙඩිකල් හර්බල් සෝන් තියෙනවා, පැනරෝමික් වීව් එකක් තියෙනවා. කියන්නේ ලොකු ඒරියා එකක් අපිට බොහොම ලස්සනට ඈත දක්වා බලා ගන්නට පුළුවන්. ඒ වගේම මේකේ සත්තු අපි තියෙනවා, නැචරල් වයිල්ඩ් ලයිෆ් එකක් තියෙනවා. ඒ වගේ කොටස් මේකේ අපිට දකින්න පුළුවන්. ෆොටෝග්‍රැෆි ගත්තාම මේක නිකන් ජුරාසික් පාක් එකක් වගේ එච්චරට බයෝඩයිවර්සිටි එකක් තියෙනවා. මේ බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් කියලා අපි සැලකනවා. ඉතින් මේකම අපිට ගොඩාක් අ, අඳුර ගන්න පුළුවන් සත්තු ශාක කොටස් තියෙනවා. එහෙනම් මේක හොඳ සෝස් එකක් වෙනවා ෆොටෝග්‍රැෆි and nature tourism වලට. ඒක තමයි මෙතනදී මම තවත් පැහැදිලි කරලා තියෙන බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් විදිහට තියෙනවා. වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට, ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රැෆි වලට, ඊට ෆොටෝග්‍රැෆි නේචර් ටුවරිසම් වලට මේ දෙවලදී ගොඩාක් වැදගත් මේ අපිට රිටිගල මවුන්ටන් කියන එක. ඊට පස්සේ බයෝඩයිවර්සිටි ගැන තවත් අපි බයෝඩයිවර්සිටි ඉකොලොජිකල් වැලියුස් අපි මොනවද කියලා ගත්තොත් රිටිගල ෆියුනරල් සිග්නිෆිකන්ස් තියෙනවා, ඉකොලොජිකල් සර්විසස් තියෙනවා, කල්චරල් ඉකොනොමික් ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඔය වගේ දේවල් අපි හිස්ටොරිකල් වැලියුස් අපි ගත්තාම ඒ වගේ කරුණු ගණනාවක් තියෙනවා අපිට මේකෙදි අඳුන ගන්න පුළුවන්. අපි ගත්තොත් රිටිගල ගැන අපි රිටිගල සත්ව විද්‍යාත්මක කොහොමද මේකෙදි වැදගත් වෙන්නේ ගත්තාම ගොඩාක් සත්ව විශේෂ ගණනාවකට හොඳ වාසස්ථානයක් වෙලා තිනවා මේක. අපි ගත්තොත් වඳුරු විශේෂ ගණනාවක් මේක ඇතුළේ ජීවත් වෙනවා. එයාලට හොඳට ජීවත් වෙන්න හොඳ ආරක්ෂාවක් වගේ හොඳ පරිසර පද්ධතියක් මේකේ තියෙනවා. ඊට පස්සේ අපි දිවියෝ, ඊට පස්සේ දිවි බලල්ලු, කොටි, ඒ වගේ සත්තු රාශියක් මේක ඇතුලේ ඉන්නවා. විශේෂයෙන්ම ස්පොටඩ් කැට්, ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම දිවි බලලා බොහොම කලාතුරකින් දැක ගන්න පුළුවන් ලංකාවට ආවේනික වෙච්ච සත්ත්ව විශේෂයක්. එයාලගේ ආරක්ෂිත භූමිය විදියට ක්‍රිටිකල් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පක්ෂීන් ගත්තාම ගොඩාක් බර්ඩ්ස්ලා ඉන්නවා මේකට ආවේනික වෙච්ච අය. ඒ වගේම ගත්තාම බර්ඩ්ස්ලා තියෙනවා විශේෂ 100කට වැඩි ප්‍රමාණයක් මේක ඇතුලේ ආරක්ෂිතව ජීවත් වෙනවා. ඒ වගේම රෙප්ටීලියා වර්ග, උරගයින් වර්ග, ඊට පස්සේ කටුස්සෝ, සර්පයෝ, ස්නේක්ලා වගේ අය ඉන්නවා මේකේ ආරක්ෂිතව ජීවත් වෙන. ඒ වගේ අපි දැක ගන්නට පුළුවන්. ඒ වගේම අපි සමනළු විශේෂ, ඒ වගේම හඳුනා නොගත් ආර්ත්‍රෝපෝඩාවන් වර්ග වගේ දේවල් සත්තු අපිට හොඳ ජෛව විවිධත්වයක් මේකේ තුල දකින්නට පුළුවන්. බර්ඩ්ස්ලා ගත්තාම අපිට මේකෙදි තියෙනවා සමනළු විශේෂ වර්ග දේවල්. ඒවා හරි විශේෂයි. ඒ පරිසර පද්ධතින් වල විතරයි එයාලා ජීවත් වෙන්නේ. ඔය ගේමි විශේෂයම ඒක. ඉප අපි ගත්තාම
ඉකොලොජිකල් සර්විසස් ගත්තාම ඒට ආවේනික පරිසර වටිනාකම් ගොඩක් මේ පරිසරය තුල තියෙනවා. ඇයි අපි මේකදී වැදගත් වෙන්නේ? අපි කාබන් අවශෝෂණය කරලා ඒ කාබන් අවශෝෂණය කරලා ඔක්සිජන් පිට කරන පෙනහළු වගේ අපිට සලකන්නට පුළුවන් මේ පරිසර පද්ධති. ඊට පස්සේ වනාන්තර උෂ්ණත්වය අවම මට්ටමට ගේන්න ඒ වගේ උෂ්ණත්වය පහළ තබාගෙන මේ වලාකුළු ප්‍රදේශ සිසිල් කරන්න පුළුවන්. පරිසර සංරක්ෂණය කරනවා. ඊට පස්සේ කඳු වලින් වතුර එන දිය එලි අපි දන්නවා මල් වතුවේ පවා ආරම්භ වෙන්නේ මේ පරිසර පද්ධතියෙන්. ඒ වගේම ජල පෝෂක ප්‍රදේශයක් විදිහට අපිට දකින්නට පුළුවන්. පරාගණනය කරලා දැන් මීමැස්සෝ වගේ සත්තුන්ට අපිට පරාගණනයේ සම්බන්ධයෙන් ගොඩක් දේවල් අපිට මේ බෙනිෆිට්ස් ගොඩක් මේ පරිසර පද්ධතියෙන් වල අපිට ලැබෙනවා. ඊට පස්සේ අපි කල්චරල් වැලියුස් ගත්තාම මේක සංස්කෘතික වටිනාකම් ගොඩක් තියෙනවා. මේ තුල තියෙන කතා වස්තුන් අපි ඉතිහාසයේ පුරාවටම මේ ජීවත් වෙච්ච මානවය පරිසරයත් එක්ක ජීවත් වෙලා තියෙනවා. ඒ ප්‍රදේශයේ තුල කතාවන් අපිට ගොඩාක් අපිට අහගන්නට පුළුවන්, දකින්නට පුළුවන්. ඒ පරිසරයත් එක්ක බොහොම ළඟින් මිනිස්සු සම්බන්ධතා පවත්වාගෙන යනවා. අදටත් ඒ වනාන්තර කොටස් ආරක්ෂා කරගන්න. ඉතින් ඒක තමයි අපි තියෙන්නේ. ඊට පස්සේ ඓතිහාසික වශයෙන් තියෙන වැදගත්කම මොන වගේද කියලා අපිට ඒකත් අපිට ගන්න පුළුවන් ගොඩාක් වැදගත් සිද්ධීන් තියෙනවා. පුරා විද්‍යාත්මක නටබුන් තියෙනවා, ගල් පාත්තර තියෙනවා, බෙහෙත්තොරු තියෙනවා. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා පාවිච්චි කරපු පරිහරණය කරපු වැසිකිලි කැසිකිලි පද්ධති පවා මේකේ තුල තියෙනවා. ඒවා ඉතිහාසයේ හරිම නිර්මාණාත්මක දේවල් ගොඩක් අපිට මේකේ දැක ගන්නට පුළුවන් ඓතිහාසික වශයෙන්. ඒ වගේම දැනටත් මේ භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරනවා, ආරාම තියෙනවා. ඒ වගේ හරි මෙඩිටේෂන්, ඒ කියන්නේ ඒ වගේ ගොඩක් අපිට දකින්නට පුළුවන්. ඒ වගේම අපි කතා වස්තුන් ගත්තාම රාමායනය වගේ කතාවන්නක බොහොම කිට්ටු සම්බන්ධතා තියෙනවා. මේක ඒ වගේම අපි මේත් එක්කම ගත්තාම ට්‍රැඩිෂනල් නොලෙජ් එකට කොයි වගේ දායකත්වයක් දක්වන්නේ කියන එක අපිට අඳුන ගන්න පුළුවන්. ඒවා බෙහෙත් වර්ග ඖෂධ වල රිසෝස් එකක් හබ් එකක් විදිහට තමයි තියෙන්නේ. ඒවා තාමත් අපේ සිංහල පාරම්පරික වෙදකම ඒ අවට තියෙන ජනතාව ඒ වනාන්තරයෙන් ලබාගෙන පවත්වාගෙන යනවා. සාම්ප්‍රදායික බෙහෙත් වර්ග. ඒ වගේම අපි ගත්තාම වෙළඳ සම්බන්ධතා පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ වෙළඳ සම්බන්ධතාවයන් අදටත් මේ ඒක ඉතිහාසයේ තොරතුරු ලැබිලා තියෙනවා. කාසි වර්ග පිටරටත් එක්ක පවත්වපු සම්බන්ධතා. ඒ වගේම කොලොනියල් පීරියඩ් එකේදී අපි HCP බෙල් මහත්තයා වගේ දේවල් පර්යේෂණ කරලා මේක අඳුනගෙන තියෙනවා. මෙච්චර ලොකු ඉතිහාසයක් තියෙන ඓතිහාසික වටිනාකමක් තියෙන පුරා විද්‍යාත්මක වටිනාකමකුත් මේ අතුල ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම අපි මේකෙදි ඊළඟට අපි කතා කරනවා කන්සර්වේෂන් කියන පාර්ට් එක. කන්සර්වේෂන් කියන එක රෙටිකල මවුන්ටනේට කන්සර්වේෂන් කොහොමද අපි ඇප්ලයි කරන්න කියන කන්සර්වේෂන් කියන එක ඇප්ලයි කරන්න සංරක්ෂණ කියන්නේ අපි බලමු ඊළඟට කන්සර්වේෂන් ෆෝකස් heritage site protection, high-tech conservation, community engagement technology, resource management system, climate impact tools, education and behavior change. අපි මේවා ගැන ඉදිරියේදී කතා කරමු. Regular visitor management එකක් අවශ්‍යයි මේ පරිසර පද්ධති ආරක්ෂා කරගන්න. ඊට පස්සේ daily visitorsලා අපි මොනිටර් කරන්න ඕනේ. ලිමිටඩ් විදියට අපි තමා මේක දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්තාම අපි zero waste කියන concept එක eco friendly කියන infrastructures method අපි ගේන්න ඕනේ මේකට. මොකද නැත්තම් වෙන්නේ මේක පරිසරය විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි බොහොම තදින්ම අවධානය යොමු කරන්න ඕනේ. හෙරිටේජ් සයිට් එකක් වුණත් ඒ වගේ දේවල් කරේ නැත්තම් මේක විනාශ වෙන්නට පුළුවන්.
මං ඒක පැහැදිලිව දාලා තිනවා කොහොමද අපි බයෝ ටොයිලට්ස් කියන එකට පොලිසිය අපි ගේන්න ඕනේ ලෝකල් ගයිඩ්ස්ලා මේ වෙනින් යොදා ගන්න ඕනට ඕනේ ඒ වගේ දේවල් අපි අ, ඉදිරිපත් කරලා තියෙනවා. ඒක වඩාත් ගැඹුරින් අපි ඉදිරිපත් කරලා තියෙනවා LIDAR mapping system. මේක ගත්තාම අපි තියෙන පුරාවිද්‍යාත්මක දේවල් ඒවා 3D environment එකකට අරගෙන ඒවා ස්ටඩි කරන්න පුළුවන්, මැපින් කරන්න පුළුවන්. කැමරා පාවිච්චි කරන්න ඕනේ අපි ඒ වලට වයිල්ඩ් ලයිෆ් කොහෙද ඉන්නේ සත්තු වැඩිපුර ඉන්නේ කොහෙද දැන් මේ සත්තු අපි යන පාරේ ඉන්නවද මේ දේවල් වලට කැමරා වගේ විශේෂ දේවල් පාවිච්චි කරන්න පුළුවන් රියල් ටයිම් ක්ලවුඩ් මැනේජ්මන්ට් සිස්ටම් වගේ දේවල් ඩ්‍රෝන් අපිට පාවිච්චි කරන්න පුළුවන් බිග් ඩේටා ඇනලිසිස් එකක් අපි කරන්න ඕනකොට මේ එන්වයරන්මන්ට් එක ගැන ඒ වගේ දේවල් අපි ගොඩක් ස්ටඩි කරන්න ඕන විසිට මැනේජ්මන්ට් කරන්න අපි මොනවද පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික්ස් ස්මාර්ට් ට්‍රැකින් සිස්ටම් රියල් ටයිම් ක්ලවුඩ් මොනිටරින් ඩිජිටල් මැනේජ්මන්ට් සිස්ටම් වගේ දේවල් අපි විසිට මැනේජ්මන්ට් කරන්න ඕනේ නැත්තම් මේක අපිට පවත්වාගෙන යන්න බෑ ඊට පස්සේ අපි වයිල්ඩ් ලයිෆ් එක ගත්තාම එයාලා කොහෙද ඉන්නේ සත්තු එයාලට මේක ආරක්ෂා හානියක් වෙනවද ඒ වගේ දේවල් කැමරා සිස්ටම් වලින් අපි සත්තුන්වත් මොනිටර් කරන්න ඕනේ. එන්වයරන්මන්ට් එක මොනිටර් කරන විදිහට ඩ්‍රෝන් පාවිච්චි කරන්න පුළුවන්. එන්වයරන්මන්ටල් සෙන්සිටිව් ඒරියාස් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ ඊට පස්සේ ආකියොලොජිකල් සයිට්ස් වලට AR ගයිඩින් LIDAR මැපින් වගේ දේවල් පාවිච්චි කරන්නට පුළුවන්. ඒක තමයි මෙතනත් පැහැදිලි කරලා තියෙන ආකියොලොජිකල් සයිට් මොනිටරින්, වයිල්ඩ් ලයිෆ් ස්ටඩි කරන්න, ෆිසිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් රෙඩියුස් කරන්න, ඉතින් ක්ලවුඩ් මැනේජ් කරන්න ඕනේ, විසිටර් ඩිස්ට්‍රිබියුෂන්ස් හරියට වෙන්න ඕනේ. හැබිට් මැපින් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සත්තු කොයි වෙලාවටද එන්නේ, කොයි වෙලාවටද යන්නේ. එයාලාට කරදරයක් වෙන්න බෑ. දැන් මේකේ වැඩිපුරම ඉන්නවා අලි අලියෝ ඉන්නවා එලිෆන්ට්ස්ලා. ඒ වගේම ලෙපර්ඩ්ස්ලා ඉන්නවා බොහොම. ඒතර එයාලටත් විසිටර්ස්ලටත් හානි නොවෙන්න මේවා මොනිටරින් කරන්න ඕනේ. අපි හරියට පැටර්න් අයිඩෙන්ටිෆිකේෂන් එකක් කියලා කියන්නේ ඒකයි. එයාලා කොයි වෙලාවටද කැම ගන්න. බෙයාස්ලා ගොඩක් ඉන්නවා මේ පරිසරේ. ඒතර එයාලට හානියක් නොවෙන්න අපිටත් හානියක් නොවෙන්න රියල් ට්‍රැකින් සිස්ටම් වගේ දේවල් අපි පාවිච්චි කරන්නට ඕනේ. ඊට පස්සේ engagement technologies මොනවාද මොබයිල් රිපෝටින් අපිට ඕනේ blockchain based benefits අපි sharing system අපි පාවිච්චි කරන්න ඕනේ ඩිජිටල් මාකට් ප්ලේස් අපිට ගේන්න පුළුවන් ප්‍රොවයිඩ් කරන්න පුළුවන් ඊට පස්සේ රිසෝස් මැනේජ්මන්ට් සිස්ටම් මොනවද තියෙන්නේ කියලා අපිට ගන්න පුළුවන් ස්මාර්ට් වෝටර් මැනේජ්මන්ට් සිස්ටම් එනර්ජි මොනිටරින් සිස්ටම් අපිට ගන්න පුළුවන් එනර්ජයිසබල් සිස්ටම් තියෙනවා ඒවා අපි මේකදී ගන්නවා වේස් ට්‍රැකින් ටෙක්නොලොජි අපි පාවිච්චි කරන්න පුළුවන් කරන්ට් හෙරිජේජ් ප්‍රිසිවේෂන් ටූල්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් සස්ටේබල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ටෙක්නොලොජීස් මේවා තියෙනවා ලෝකේ දැන් මේ දේවල් අපි බොහොම සියුම්ව අපි ඒ පරිසර පද්ධතියට හානියක් නොවෙන්නට අපි මේ ගේන්න ඕනේ. එතකොට කන්සර්වේෂන් එකේදී අපි දන්නවා පරිසරයටත් හානියක් වෙන්නේ නැහැ. සත්තුන්ට හානියක් වෙන්නේ නැහැ. එන විසිටර්ස්ලට හානියක් වෙන්නේ නැහැ. ලෝකල් කමියුනිටි වලටත් එහෙම බලපෑමක් නොවෙන්න මේ ටෙක්නොලොජීස් අපි ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ ඒ පරිසර පද්ධතියට සහ ඒ සොසයිටි එකට. ඩිජිටල් මාකට් ප්ලේස් කියලා ගත්තාම අපි මේකෙදි ඒ ආවට ජීවත් වෙන ජනතාවට ලැබෙන්න තියෙන බෙනිෆිට්ස් අපි ගත්තොත් එහෙම WooCommerce platform හරහා එයාලගේ බඩු විකුණ ගන්න දේවල් අපිට සපෝට් කරන්න ඕන. එයා මොබයිල් රිපෝටින් මේ දැන් කොහෙද ඉන්නේ සත්තු දැන් කොච්චර crowdedද දැන් යන්න එපා දැන් මේ වෙලාවට තමයි අපි ඇවිදින්න ඕනේ මේ වෙලාවට තමයි යන්නේ මේ ඕෆ් ට්‍රැකින් වලට ගියොත් එහෙම අපිට ඒවා ඩ්‍රෝන්ස් වලින් අඳුන ගන්න පුළුවන් ඒ වගේ දේවල් අපිට ටෙක්නොලොජිස් පාවිච්චි කරන්නට පුළුවන් මේවා රිසෝස් මැනේජ්මන්ට් සිස්ටම් වලදී සස්ටේනබල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ටෙක්නොලොජි මොනවාද කල්චරල් ප්‍රිසර්වේෂන් ටූල්ස් මොනවාද එනර්ජි මොනිටරින් සිස්ටම් තියෙන්න ඕනේ වේස් ට්‍රැකින් ටෙක්නොලොජි තියෙන්න ඕනේ ස්මාර්ට් වෝටර් මැනේජ්මන්ට් සිස්ටම් තියෙන්න ඕනේ
අන්න ඒවත් එක්ක තමයි අපි මේ කන්සර්වේෂන් කියන පාර්ට් එක කරගෙන යන්නට ඕනේ. ඒ වගේ climate impact tools තියෙනවා, education and behavior change අපිට ඉතාමත් වැදගත් අ, අ, මේකෙදි. අපි pre-visitor e-learning models ඒ කියන්නේ අපි විසිටර්ස්ලා ඇතුල් වෙන්න කලින් මේ පරිසර පද්ධතියට එයාලට අපි දැනුවත් කරනවා මේ විදිහට තමයි යන්න ඕනේ, මේ විදිහට තමයි ආරක්ෂා වෙන්න, මෙන්න මේ වගේ පරිසර පද්ධතියක් තියෙන. ඒ වගේ ඊට පස්සේ සයිලන්ට් ටුවරිසම් සෝන් තියෙන්න ඕනේ. අපි ඒ වගේ රුවින්ස් තියෙන තැන්වල සහ ඒ වගේම මේ මෙඩිටේෂන් කරන හාමුදුරුවෝ ඉන්නවා. එයාලට බාධාවක් නොවෙන්න අපි ඒ වගේ දේවල් කර කොහොමද අපි මේ ට්‍රැකින් එකේ යන්න ඕනේ කියන ට්‍රේල් එක තියෙන්න ඕනේ කියන එක අපි දැනුවත් කරන එක තමයි. ඊට පස්සේ ඒක තමයි තවත් මම පැහැදිලි කරලා තියෙන්නේ. climate impact tools මොනවාද? climate management circle එකක් විදිහට අපි මම ඉදිරිපත් කරලා තිනවා. calculate carbon footprint. ඒ කියන්නේ අපි carbon ලෙවල් එක මයින් සහ ඒක අඩු කරන්න මොනවාද අපි පාවිච්චි කරන්නේ. track micro climate conditions මොනවාද කොහොමද අපි ඒව ගැන බලන්න ඕන. visualize climate impact මේදී හානි වෙන්න පුළුවන්, ලැබුගිනි ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් අපි කලින් අඳුර ගන්න, ඒ තැන් මොනවාද කියලා අඳුර ගන්න මේ drone system එහෙම තියෙන එක ඉතාම වැදගත්. climate monitoring වලට. ඊට පස්සේ behavior change එකේදී අපි මොනවද කරන්න කියලා සයිලන්ට් ටුවරිසම් සෝන් මං අර කිව්වා වගේ සෝන් ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ටූල් ඉම්ප්ලිමන්ටේෂන් කරන බිහේවියර් චේන්ජ් කියලා. මේකදී අපි ටිකක් කතා කරොත් එහෙම අපි QR කෝඩ් මගින් අපි මේ අතරතික සම්බන්ධතා පවත්වා ගන්න ඕනේ, වැඩමුළු පවත්වා ගන්න තියෙන්න ඕනේ, වර්ක්ෂොප් තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ අපි දැනුවත් කරන්න ඕනේ කොහොමද මේවා දේවල් කරන්න කියලා. දේශීය අපි ගත්තොත් ලෝකල් ගයිඩ්ලා අපි එයාලව දැනුවත් කරන්න ඕනේ. එයාලා එක්ක තමයි මේක කරන්න ඕනේ කියන එක අපි මේ තියෙනවා. ඒ වගේ එයා අපි පොලිසි රෙගියුලේෂන් ගේන්න ඕනේ මේවා වෙනුවෙන්. ඊට පස්සේ අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ නේචර් එකට. විසිටර්ස්ලාට රෙස්පෙක්ට් කරන්න අපි කියලා දෙන්න ඕනේ. ඒ වගේම කල්චර් එකට රෙස්පෙක්ට් කරන විදිහට කියලා දෙන්න ඕනේ. ඒ වගේ එන්වයරන්මන්ට් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැතුව අපි මේක පවත්වාගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඉකෝ ෆ්‍රෙන්ඩලි ටුවරිසම් කියන එකදී අපි කොහෙද නතර වෙන්නේ? ඒ දේවල් අපි හැම විටම ගෙනියන්න ඕනට නවතැන් පරිසර හිතකාමී නිෂ්පාදන අපි ප්‍රොඩක්ට් අපි පාවිච්චි කරන්න ඕනේ. ඒවායින් වෙන්න පුළුවන් බලපෑම් අපි අවම දේවල් තමයි අපි හැම වෙලේම පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ අපි ආගමික ස්ථාන වගේ දේවල් ගත්තාම කල්චරල් සෙන්සිටිව් ඒරියා එකක් හින්දා අපි ඒ වලට ටුවරිස්ට්ලව අපි දැනුවත් කරන්න ඕනේ. එයාලව කොහොමද අපි ඒ වගේ තැන්වලදී යන්නේ. උදාහරණයක් විදිහට නිශ්ශබ්දව ඉන්න ඕන තැන් නිශ්ශබ්දව ඉන්න. එයාලා ඒ දේවල් කියලා දීලා ඒක ගෞරව කරන්න ඒ තැන් හදාගන්න අපි අවශ්‍යයි. ඊට පස්සේ ඓතිහාසික කතා සංස්කෘතික වශයෙන් වැදගත් කොටස් තියෙනවා. අපි ඒවා අපි කියලා දෙන්න ඕනේ එන විසිටර්ස්ලාට. ඊට පස්සේ ඖෂධ ගත්තාම මේකේ ඖෂධ වල වටිනාකමක් තියෙනවා. ඒ වගේම ස්කූල් බේස් এডুকেෂන් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. ඒ ස්කූල්ස් වලට අපි හඳුන්වලා දෙන්න ඕනේ මේ දේවල්, මේකේ වටිනාකම් කොහොමද කරන්න කියලා. ඊට පස්සේ තිරසාර සංවර්ධනය අපි ගේනත් එක්ක ප්‍රජා කමියුනිටි බේස් වර්ක්ෂොප් අපි කරන්න ඕනේ. ඒ වගේ නොලෙජ් එක අපි මේ නොලෙජ් එක අපි දේශීයව එකතු කරගත්තු නොලෙජ් එක අපි ඊළඟ පරම්පරාවට ගෙනියන්න අපි ඒක හදලා දෙන්න ඕනේ. ඒ වගේ දේවල් අපි මේ කන්සර්වේෂන් එකේදී කතා කරන්න ඕනේ. සහ ඒක බිහේවියර් චේන්ජ් එකට හරිම වැදගත් විදිහට අපි කරනවා. ඊට පස්සේ කන්සර්වේෂන් චැලෙන්ජ් කොහොමද රිටිගල ෆොරස්ට් එකට කියන එක අපි ස්ටඩි කරන්න ඕනේ. දැන් රිටිගල අපි මේක පොදුවේ කතා කරොත් එහෙම
රිටිකල වනාන්තරය ගත්තාම සංස්කෘතිකම වගේම තර්ජනයට ලක් වෙලා තියෙනවා. මේ ජීවත් වෙන සත්ව විශේෂ වනජීවීන්ට හානි වෙන තත්ත්වයන් ගොඩාක් අපිට දකින්නට පුළුවන්. ඒ වගේ වනාන්තර විනාශයන් අපිට දකින්නට පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැව සඳහා නීති විරෝධී දැව කැපීම් වගේ දේවල් වගේ නිසා මේ වනාන්තර වාසස්ථාන අහිමි වෙලා. සත්තුන්ට එයාලා ජීවත් වෙන්න පුළුවන් වාසස්ථාන නැති වෙලා තියෙනවා. හේන් ගොවිතැන වගේ දේවල් වගේ දේවල් ඊට පස්සේ ඒ වගේම අපි ගත්තොත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ඩිවලොප්මන්ට් යටිතල පහසුකම් සංවර්ධනය කරන්න කිව්වහම ඒවා වනාන්තර එලි කරලා කපලා ඒ වගේ දේවල් කරන්න. ඊට පස්සේ ගොඩක් අපි දකින්නට පුළුවන් කෘෂිකාර්මික ආක්‍රමණ. ඒ කියන්නේ කෘෂිකාර්මික භූමි වලට මේ වනාන්තර විනාශ කරන එක බොහොම ළඟින් තියෙනවා. ඒ වගේම ලැබුගිනි ඇති වෙන්න පුළුවන්. ඊළඟ ප්ලාස්ටික් වගේ දේවල් වලින් මේ පරිසර දූෂණය වෙන්න පුළුවන් බොහොම මුලින්ම. සංචාරකයන් ගේන කෑම කියන ඒවා බෝතල් වගේ දේවල් වලින් ඒවා සත්තු ආහාරයට ගන්නත් පුළුවන්. ඒ පරිසරය එහෙම විනාශ කරලා දාන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් මේ පරිසරයේ අපවිත්‍ර වෙන්න පුළුවන්. ඒ වගේ මේවා හොඳ ප්‍රොටෝකෝල් එකක් නැති වෙන එකත් ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. විනෝදචාරිකා වගේ කියපුවාම ඒවා පරිසර විනාශ කරනවා අපේ මිනිස්සු. ඒ වගේම අපි මේ රිටිකල වනාන්තරය ආරක්ෂා කරගන්නවා. මේ ගැටලුව තවත් ගොඩක් වැඩි වෙලා තියෙනවා ඒ නිසා. මේවා පරිසර සත්තු ජීවත් වෙනවා නම් එයාලට හානි වෙන්නේ නැති වෙන්න අපි එයාලගේ චර්යා රටාවන්ට බලපෑමක් වෙන්නේ නැති වෙන්න අපි කරනවා. ඒ වගේම ජල මූලාශ්‍ර වලට කොච්චර හානි වෙලා තියෙනවද? ඒ වගේම අපි ගත්තාම පූජනීය පුරාවිද්‍යාත්මක ස්ථාන තියෙනවා. ඒවා කැලිකසල දාලා ඒවල් ඩිස්ටර්බ් වෙන විදිහට කරදර වෙන විදිහට අපි යන්න ඕනේ. ඒ වගේම ඔය වගේ පොදුවේ අපි ගත්තාම ගොඩාක් අපිට මේක නිසා වෙන්න පුළුවන්. ඒ වගේම ආයුර්වේද ගත්තාම ඒ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලදී අපි අවශ්‍ය ඖෂධ වර්ග එහෙම විනාශ වෙලා තියෙනවා. ඒ වගේ දේවල් තර්ජන ආක්‍රමණශීලී ශාක විශේෂ ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අපි ආරක්ෂා කරගන්නට ඕන. ඒක ගැන ටිකක් අපි බොහොම කෙටියෙන් පැහැදිලි කරගත්තොත් ඩීෆොරස්ට්‍රේෂන් අපි ඩීෆොරස්ට්‍රේෂන් කියන්නේ වන විනාශය හොය හේන් වගාව ඊට පස්සේ වගාන් වලට භූමි පිළිපෙලි කරන ඒ වගේ දේවල් ඇග්‍රිකල්චර් ඒ වගේ දේවල් ඊට පස්සේ ප්ලාස්ටික් පොලියුෂන් වයිල්ඩ් ලයිෆ් ඉම්පැක්ට් එක කල්චරල් හෙරිටේජ් ඩැමේජ් එක ඊට පස්සේ නොයිස් පොලියුෂන් වෙලා තියෙනවා මෙඩිකල් ක්ලයිමේට් මෙඩිකල් ප්ලාන්ට්ස් ත්‍රෙට් එකක් තියෙනවා ඇත්තරම ඒ වගේ දේවල් අපිට අඳුන ගන්න පුළුවන්. මේකෙදිත් අපි තවත් ඒක පැහැදිලි කරලා තියෙනවා කොහොමද ඇක්ටිවිටීස් කොහොමද බලපාන කියන. ඊට පස්සේ අපි ගත්තාම මොනවද මේ තියෙන චැලෙන්ජස් මෙයාකට ඒ දේවල් තමයි මෙතනදී අපි කතා කරලා තියෙන්නේ. Deforestation, habit loss, illegal logging for timber, ඒ කියන්නේ දැව විනාශය වගේ දේවල්, plastic pollution, tourist වගේ යාළගේ වගේ දේවල් අපි ඊට පස්සේ deforestation ඔය ඇග්‍රිකල්චර් අපි කලින් කතා කරපු කරුණුම මම පෙළ ගස්සලා තියෙනවා බොහොම පහසුවෙන් අඳුර ගන්න. ඊට පස්සේ තවත් මේක තවත් අපිට කරුණු ගොඩාක් තියෙනවා ඕෆ් ට්‍රැකින් එක ටොක්සික් ක්ලයිමේට් කෙමිකල්ස් පාවිච්චි කරනවා ඒවා අපිට වන සතුන්ට හානි වෙන්න පුළුවන් ඒ වගේ දේවල් panic area wildlife that හානි වෙන toxic chemicals visual uh, degradations off tracking noise pollution vandalism of ruins වගේ දේවල් අපිට තියෙනවා empowering local communities මේ local communities empower කරේ නැත්නම් අපිට ලොකු බලපෑමක් ඒ කියන්නේ රිටිකල ආශ්‍රිතව ජීවත් වෙන ප්‍රජාවන් නගා සිටවන්නට ඕන. එහෙම නැත්නම් වෙන්නේ පාරිසරික සංස්කෘති උරුමය විනාශ වෙලා ගිහිල්ලා අන්තිමට පරිසර පද්ධතියත් විනාශ වෙලා ඒ දේවල් සියල්ල නැති වෙන්නට පුළුවන් අපිට. ඊට පස්සේ sustainable community based tourism එකකදී අපි කොහොමද කරන්නේ? මේ කරුණු මම ඉදිරිපත් කරලා තියෙන එක. ඊට පස්සේ
empowering local communities වලට කොහොමද අපි empower කරන්නේ? හෝම් ස්ටේ ප්‍රෝග්‍රෑම් අඳුන ලෝකල් ගයිඩ් සර්විස් අපි හඳුන්වලා දෙන්න ඕනේ. හොඳ ඒවා හැම විධිමත් කරලා ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට ඒවා හඳුන්වලා දෙන්න ඕනේ. ඊට පස්සේ අපි හෝම් ස්ටේ ගේන්න ඕනේ. ඊට පස්සේ අපි අ, ඒ ජීවත් වෙන මිනිසුන්ට ක්‍රාෆ්ට් වගේ දේවල් හදන්න කියලා දීලා ඒකෙන් ආදායම උපය ගන්නට අපි උදව් කරන්න ඕන. ලෝකල් ෆුඩ් සර්විස් ගත්තාම ෆයිනෑන්ෂියල් අපි ලෝකල් ෆුඩ්ස් ගත්තාම යාළට අපි ඉදිරියේදී කතා කරනවා මයික්‍රෝ ෆයිනෑන්ස් ග්‍රාන්ට්ස් වලින් අපි යාළට උදව් කරන්නට ඕනේ. මේ අපි මම කතා කරන්නේ ලෝකල් ගයිඩ් සර්විසස් කොහොමද අපි ඩිවලොප් කරන්න කියලා. ඊට පස්සේ අපි හෝම් ස්ටේ ප්‍රෝග්‍රෑම්ස් වලදී අපි මොනවද සැලකිල්ලට ගන්න ඕන කාරණා කියලා අපි මෙතනදී තියෙනවා. ඊට පස්සේ craft production and artisan support අපි මේ ඒ පළාත් වල ඉන්න කට්ටිය අපිට එයාලට ක්‍රාෆ්ට් කරන්න කියලා ඒවා විකුණ ගන්න අපි ප්ලැට්ෆෝම් හදලා දෙන්න ඕනේ. WooCommerce ප්ලැට්ෆෝම් හරහා ඒවා විකුණන්න ඒවා ඒ ෆොරිනර්ස්ලාට ගන්නට අපි උදව් කරන්නට ඕනේ. ඒ අය ආටිස්ලා ඉන්නවා හොඳ චිත්‍ර ශිල්පීන් මේ වනාන්තරය ගැන ඒ අදාළ චිත්‍ර ඇඳලා ඒවා අලෙවි කරගන්නට අපි හදලා දෙන්න ඕනේ. ඒවා වර්ක්ෂොප් දාන්න ඕනේ අපි ඒවා කියලා දෙන්න. ඊට පස්සේ ඒ ටික මෙතනින් පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ අපි ලෝකල් ෆුඩ් සර්විස් ගත්තාම ෆුඩ් එක්ස්පීරියන්ස් එකක් අපි දෙන්නට ඕනේ ෆොරිනර්ස්ලාට එන ට්‍රැවල් කරන කට්ටියට. ඊට පස්සේ කමියුනිටි ට්‍රේනින් එකක් අපිට දෙන්න පුළුවන්. එයාලට උයන්ඩ කරන්න ඒ ට්‍රැඩිෂන් විදිහට අපි ලිපේ ගින්දර පත්තු කරලා දර ලිප පාවිච්චි කරලා එයාලට උයන්ඩ කියලා දෙන්න පුළුවන්. කෑම හදාගන්න විදිහ කියලා දෙන්න පුළුවන්. කැෆේ දාන්න පුළුවන්. අපි කැෆේ කිව්වම ඒවා ආහාර ගන්න ඒ ඒ දේවල් එක්ස්පීරියන්ස් ගන්නට ඒ ලෝකල් කමියුනිටිස් අපි ඩිවලොප් කරලා තියෙනවා. ෆුඩ් ට්‍රේලර්ස් අපි අන්වා තියෙනවා. ඕගනික් ෆාමින් සපෝට් කරලා තියෙනවා අපි දීලා. ඊට පස්සේ ඕගනික් විලේජ් මීල්ස් අපි හදනවා එක එක වර්ගවල. ඊට පස්සේ හර්බල් ප්‍රොඩක්ට් සේල්ස් කරන්න අපිට අවස්ථාවල් හදලා දෙන්න පුළුවන්. ඔය දේවල් වලින් අපිට ලෝකල් ෆුඩ් සර්විස් එකක් හොඳ දෙන්න ඒ එන විසිටර්ස්ලාට හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට දෙන්නට පුළුවන්. ඊට පස්සේ අපි දැන් අපි පාර්කින් ගත්තාම ෂෙයාරින්ස් අපි sorry fair revenue sharings and financial inclusions අපි ගත්තාම අපි ඒ අදාළ බෙනිෆිට්ස් අපි ඒ අදාළ පළාත්වලම උදාහරණයක් විලේජ් එක ඩිවලොප් කරන ඊට පස්සේ අපි ඒන උදාහරණයක් විදිහට ගත්තොත් පාකින් වලින් එන ඉන්කම් එක අපි විලේජ් එක ඩිවලොප් කරනවා ඒ විලේජ් එකේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ඩිවලොප් කරනවා ඊට පස්සේ අපි කන්සර්වේෂන් වලට අපි මුදල් වියදම් කරනවා ස්කූල්ස් හදනවා ක්ලීන් වෝටර් අපි ගේන්න උදා කරනවා හෙල්ත් එකට අපි කරනවා ඒ වගේ දේවල් වලින් අපි බෙනිෆිට් අපි ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවටම අපි ඒ දේවල් වලින් දෙන්න පුළුවන්. ඊටම මයික්‍රෝ ෆයිනෑන්ස් ඇන්ඩ් ග්‍රාන්ට්ස් අපි දෙන්න ඕනේ. එයාලට දිවන වෙන්න ලෝන්ස් දෙන්න ඕනේ. ඒවා කොහොමද මැනේජ් කරගන්නේ? ඒකෙන් අපි කොහොමද මේ ලෝකල් මාකට් එක ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න කොහොමද යන්නේ? එයාලගේ ප්‍රොඩක්ට්ස් වල වැලියුස් වැඩි කරගන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් වලින් අපි ග්‍රාන්ට්ස් දීලා එයාලට දිරිමත් කරලා ගන්නට ඕන. ඊට පස්සේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ඇන්ඩ් මාකට් ප්ලේස් එකත් අපිට ওই විදිහට මේඩ් ඉන් රිටගල වගේ බ්‍රෑන්ඩ් එකක් අපිට හදන්න පුළුවන්. එයාලට ප්‍රොඩක්ට් අපි එතකොට රිටිකල කියන එක අපි ලෝකෙ කොහෙ ගියත් අපිට කියන්න පුළුවන් විදිහ බ්‍රෑන්ඩ් එකක් හදලා ෆුඩ්ස් විතරක් නෙමෙයි තව ක්‍රාෆ්ට් හැන්ඩික්‍රාෆ්ට්ස් ඒ වගේ මාකට් ප්ලේස් අපි හදලා දෙන්නට ඕනේ. ඒ වගේ දේවල් තමයි මම මේකෙදි තව දුරටත් පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි විසිටර් එන්ගේජ්මන්ට් ඇන්ඩ් රෙස්පොන්සිබල් ටුවරිසම් ප්‍රැක්ටිසස් මොනවාද කියන එක අපි මෙතනදී කියලා තියෙනවා. ඊට පස්සේ තවත් අපි ඒක පැහැදිලි කරලා ඉම්ප්ලිමෙන්ටේෂන් ස්ට්‍රැටජිස් මොනවාද කියලා තියෙනවා. අපි ගවර්න්මන්ට් ස්ට්‍රක්චර්ස් තියෙනවා මොනිටරින් ඇන්ඩ් එවලූෂන්ස් තියෙනවා expected outcomes අපි values හරි බලන්න ඕනේ කොහොමද මේක හරියට outcome එක හොඳයිද කියලා ඒ වගේ දේවල්
අපිට මොනිටරින් කරන්න ඕනේ. ෆවුන්ඩේෂන් බිල්ඩ් අප් කරන්න කොහොමද අපි කරන්න කියන එක මම මෙතනදී අ, අ, පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට experience and conservation එක කොහොමද කරන්න කියන එක government structures අපි ගත්තාම local government officials වගේ tourism civil society වලට government and NGO partnership අපි ගේන්න ඕනේ. operations communities අපි build up කරන්න ඕනේ. supply chain එකක් හදන්න ඕනේ මේ local communities වලට support කරලා වගේ foreigners ලට support කරන විදිහට ඒ වගේ දේවල් අපි මෙහිම අඳුර ගන්නට පුළුවන්. monitoring evolution අපි මොනවද කොහොමද අපි monitor කරන්නේ? visitor satisfaction එක කොහොමද අපි monitor කරන්නේ? return එක කොහොමද අපි ගන්නෙ? cultural preservation කොහොමද තියෙන්නේ? ඊට community වලට කොහොමද සර්වේ කරන්න ඕනට අපි හැම වෙලේම අපි කරන දේවල් සර්වේ වලින් අඳුන ගන්න ඕනට ඒ වගේම තමයි අපි අඩුපාඩු හදාගෙන තව දුරටත් අපි වෙනස් කර කර අපේ ස්ට්‍රැටජිස් වෙනස් කර කර ඉදිරියට යන්නේ කොහොමද කියන එක තමයි මේකෙදී අපි පැහැදිලි කරලා තියෙන්නේ. අවුට්කම් එක කොයි විදිහටද වෙන්න ඕනේ ඒක ගැන තමයි මේ ස්ලයිඩ් එකේදී මම පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ තවත් අපි මේකෙදි ඒ දේවල් අඳුරගන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්තාම රිටිකල් ෆොරස්ට් එක ගැන අපි මීට වඩා හොඳ මේ ඩයිවර්සිටි එක බයෝඩයිවර්සිටි එකක් තියෙන මේ මවුන්ටන් එක ආරක්ෂා කරන ගමන්ම ඒ වගේම මේක පරිසර පද්ධතිය සත්තුන්ට ශාකවලට ආරක්ෂා වෙන ගමන්ම මේ සංචාරක ව්‍යාපාරයත් අපි ඉදිරියට වගේම වර්තමානයේ වගේම අනාගතයටත් ගැලපෙන විදියට පවත්වාගෙන ගන්න ගමන එහි වටිනාකම අපි ලෝකයට කියලා දෙන්න ගමන්ම එන සංචාරකයන්ටත් ඒකේ වටිනාකම් ලැබෙන විදියට අපි මේ ආරක්ෂා කරගත යුතුයි. බොහොම ස්තුතියි.